අංක 14 Apollo 11 engine. මෑතක් වන තුරුම SpaceX හි නැවත භාවිතා කළ හැකි රොකට් තාක්ෂණය සමග අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා කක්ෂයට යන ගමනේදී ඉවත දැමූ සංරචක සෑම විටම සම්බන්ධ වී ඇති අතර මෙම විශාල වස්තුව ජනාකීර්ණ ප්‍රදේශවලට බලපෑම් කිරීමේ අවදානම වළක්වා ගැනීම සඳහා සාගරයේ දුරස්ථ ප්‍රදේශවලට වැටෙන බව සහතික කිරීමට පුළුල් ආරක්ෂාවන් ගනු ලැබිණි. මෙයින් අදහස් කරන්නේ මානව වර්ගයාගේ වැදගත්ම ගවේෂණ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද එන්ජින් සහ ඉන්ධන ටැංකිවල නටඹුන් කොතැනක හෝ ඇති බවයි. 2012 දී ජෙෆ් බේසෝස් නිවේදනය කළේ ඔහු අරමුදල් සපයන කණ්ඩායමක් විසින් වටිනා ඉතිහාස කොටසක් වන ඇපලෝ මෙහෙයුම් වලින් එකක භාවිතා කරන ලද F1 රොකට් එන්ජින් සාර්ථකව සොයාගත් බවයි. ඒවා කේප් කැනවරල් සිට සැතපුම් 400ක් පමණ නැගෙනහිරින් සාගරයේ අඩි 14000 ගැඹුරක පිහිටා තිබී සොයා ගැනුණි. රොකට්ටුව දියත් කරන ලද ස්ථානයද ඒ වන අතර ඒ වන විට ඒවා භාවිතා කර ඇත්තේ කුමන නිශ්චිත මෙහෙයුමකටද නැතහොත් ඒවා ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් හොඳ තත්ත්වයකද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් 2013 වන විට එකක් සාර්ථකව ලබාගත් බව නිවේදනය කරන ලද අතර ඒ සියල්ලටම වඩා වැදගත් එකක් විය. 2044 සඳහන් අනුක්‍රමික අංකයක් සහිතව ඇපලෝ 11 මෙහෙයුම් සඳට යන ගමනේදී දියත් කිරීමට උපකාරී වූ මධ්‍යම එන්ජිම මෙයයි. සියටල්හි පියාසැරි කෞතුකාගාරය ඇතුළු විවිධ කෞතුකාගාරවල දැන් ප්‍රදර්ශනය කර ඇති තවත් නටබුන් සොයාගෙන ඇත. නමුත් මෙය රළ යට සැඟවී ඇති අභ්‍යවකාශ පියාසැරි කෞතුක වස්තු නැවත සොයා ගැනීමේ ආරම්භය පමණයි.